උසස් පෙළ ආර්ථික විද්‍යාව 13 ශ්‍රේණිය පළමු නිපුණතාව මුදල් බැංකු හා මිල මට්ටම්. මුදල් බැංකු හා මිල මට්ටම් නිපුණතාවයේදී විශාල වශයෙන් සිසුන් වරද්දන විෂය සංකල්පයක් පැහැදිලි කරන්නයි මගේ මේ සූදානම. මොකද දෙවන වර විභාගෙට පෙනී සිටින සිසුන් විශාල වශයෙන් මාගේ පන්ති වලට සහභාගී වෙද්දී මට හඳුනගන්න ලැබුණු කරුණු තමයි වෙනත් විවිධ මූලාශ්‍ර වලින් හෝ වෙනත් ස්ථාන වලින් විෂය ඉගෙනගත්ත ශිෂ්‍යයෝ 99%ක්ම මේ සංකල්පය වැරදි විදියට පිළිතුරු පත්‍රවල ලියලා තියෙනවා මට බලන්න ලැබුණා. මම මේ අද පොදුවේ කතා කරන්න සූදානම් වෙන්නේ ඒ විෂය කරුණ අපි නිවැරදි කරගන්න ඕන. මොකද්ද විෂය කරුණ? මුදල් සැපයුම තීරණය කරන සාධක. මුදල් සැපයුම තීරණය කරන සාධක මුදල් සැපයුම තීරණය කරන සාධක උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ විමසලා තියෙන්නේ A level 2013 ප්‍රශ්න පත්‍රය. A level 2013 ප්‍රශ්න පත්‍රයේ 6 වෙනි ප්‍රශ්නේ 3 වෙනි කොටස හැටියට අහලා තියෙනවා මුදල් සැපයුම තීරණය කරන සාධක කියලා. ඊට පසු මේ දක්වාම මේ ප්‍රශ්නය විවිධ දෙවෙනි කොටසේ උසස් පෙළ ආර්ථික විද්‍යාව 2013 6 වෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටසදී අහලා තියෙනවා ආර්ථිකයක මුදල් සැපයුම නිර්ණය කරනු ලබන සාධක මොනවාද කියලා ලකුණු 4ක් ලබා දීලා තියෙනවා. ඊට පස්සේ මේ දක්වා ওই ප්‍රශ්නේ විභාගෙදී විමසලා නැහැ. නමුත් එක් පළාත් සභා මගින් පවත්වන විභාගයන්හිදී මේ ප්‍රශ්නය අහලා තියෙනවා. එනිසා අපිට මේ ප්‍රශ්නය විභාගෙදී අහන්න පුළුවන් සම්භාවිතාව වැඩි. එනිසා අපි මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. මුදල් සැපයුම තීරණය කර නැත්නම් නිර්ණය කරන සාධක හැටියට කතා කරද්දී අපි දැනගන්න ඕන මුදල් සැපයුම කියන්නේ මොකක්ද කියලා. රටක මුදල් සැපයුම කියන්නේ යම් දිනකට හෝ යම් අවස්ථාවක රටක මහජනතාව අතැති මූල්‍ය මාධ්‍යයන්ගේ එකතුව අපි කියනවා මුදල් සැපයුම කියලා. මුදල් සැපයුම නිදහසෙන් පස්සේ ශ්‍රී ලංකාවේ මුදල් සැපයුම් සංකල්ප වර්තමානයේ වන විට විකාශනය වෙලා තියෙනවා අවස්ථා 4කදී. M1 පටු මුදල් සැපයුම, M2 පුළුල් මුදල් සැපයුම, M2B ඒකාබද්ධ නැත්නම් ගලපන ලද පුළුල් මුදල් සැපයුම, M4 පුළුල් කළ මුදල් සමස්තය. පොදුවේ ගත්තම ප්‍රසාරණය වෙච්චම මුදල් සැපයුම් සංකල්පය තමයි රටක මහජනතාව අතැති මූල්‍ය මාධ්‍යයන්ගේ එකතුව තමයි පුළුල් කළ මුදල් සමස්තය M4. M4 පුළුල් කළ මුදල් සමස්තය තුළ සංරචක 7ක් අපට දකින්න පුළුවන්. ඒ සංරචක 7ක් කොටස් 3කට බෙදලා කියන්න පුළුවන්. එක් විදිහකට අපිට කියන්න පුළුවන් විවහාර මුදල් මහජනතාව සතු, ඒ වගේම බැංකු වල ඇති මහජනතාව සතු ඉල්ලුම් තැන්පතු නැත්නම් බැංකු මුදල්, ඒ වගේම අපිට කියන්න පුළුවන් මහජනතාව සතු බැංකු හා වෙනත් මූල්‍ය ආයතනවල පවතින කාලීන ඉතිරි කිරීමේ තැන්පතු, එහෙම නැත්නම් අපි කියන්න පුළුවන් ආසන්න මුදල් කියලා. අපි එමුනම් ඉස්සෙල්ලම මුදල් සැපයුමේ සංරචක ටික හඳුනා ගමු. M4 මුදල් සැපයුම් සංකල්පය අවධානය යොමු කළොත් M4 පුළුල් කළ මුදල් සැපයුම් සංකල්පය තුල නැත්නම් පුළුල් කළ මුදල් සමාහාරය තුල අපි M4 සංකල්පය තුල කෙරෙහි අවධානය යොමු කළොත් සමාහාර මුදල් සැපයුම සමස්ත මූල්‍ය සමාහාරය මේ පිළිබඳ අවධානය යොමු කළොත් මේ සංරචක 7ක් තියෙනවා. එකක් තමයි මහජනතාව සතු විවහාර මුදල් CP currency of people. අනිත් එක මහජනතාව සතු වාණිජ්‍ය බැංකුවල පවත්වාගෙන යන ඉල්ලුම් තැන්පත් demand deposit people. ඊළඟට එකතු වෙන සංරචකය තමයි මහජනතාව සතු වාණිජ්‍ය බැංකුවල පවත්වාගෙන යන කාලීන හා ඉතිරි කිරීමේ තැන්පතු TSDP time and saving deposit people. මහජනතාව සතු වාණිජ්‍ය බැංකුවල පවත්වාගෙන යන ඉතිරි කිරීමේ හා කාලීන හා ඉතිරි කිරීමේ තැන්පතු. ඊට අමතරව පසු කාලීනව එකතු වෙනවා TSD NRFC ඒකෙන් 50%. අපි මේක කියනවා
අනේවාසික විදේශ විවහාර බැංකු ගිණුම් වල ඇති කාලීන ඉතිරි කිරීමේ තැන්පතු වලින් 50%. ඒ කතන්දරේ අපි වෙන අවස්ථාවකදී වලත් එක්ක සාකච්ඡා කරා. ඒ කියන්නේ මේක මේ විදිහට කියන්නත් පුළුවන් නේවාසික තැන්පතු වගකීම් ලෙස සලකුණු ලබන අනේවාසික විදේශ විවහාර බැංකු ගිණුම් වල ඇති තැන්පතු 50% අපි සැලකිලිට ගන්නවා. ඒ ඇයි කියන එක අපි එක් අවස්ථාවකදී මේ NRFC ගිණුම් කියන්නේ මොකක්ද? ඇයි ඒක 50% එකතු කරන්න කියන එක අපි පැහැදිලිව ඔයාලත් එක්ක සාකච්ඡා කරා. අද මම ඒ පැත්තට පිවිසෙන්නේ නැහැ. මම අද තීරණය කරන්නේ මම ඔයාලත් එක්ක සාකච්ඡා කරන්නේ මුදල් සැපයුම තීරණය කරන සාධක නැත්නම් මුදල් සැපයුම නිර්ණය කරනු ලබන සාධක සාකච්ඡා කරා. පසු කාලීනව මේකට ආයෙ එකතු වෙනවා නේවාසික තැන්පතු residential deposit foreign currency banking unit විදේශ විවහාර බැංකු ගිණුම් ඒකවල ඇති නේවාසික තැන්පතු. ඒ වගේම ඊට අමතරව එකතු වෙනවා TSB LSB නැත්නම් පොදුවේ කියන්න පුළුවන් TSB කියන පොදුවට කමක් නැහැ LSB license institutional bank ලියාපත් බලපත්‍රලාභී විශේෂ බැංකුවල ඇති license institutional bank බලපත්‍රලාභී විශේෂ බැංකුවල ඇති මහජනතාව සතු තැන්පතු අපි LSB කියලා කියනවා. ඕනම් මේක දාන්න පුළුවන් TSD time and saving deposit LSB කියලා. ඊට අමතරව මේ මුදල් සැපයුමට එකතු වෙනවා ලියාපදිංචි මූල්‍ය සමාගම් වල ඇති මහජන තැන්පතු registered financial corporation ලියාපදිංචි මූල්‍ය සමාගම් වල ඇති මහජන තැන්පතු. එහෙනම් පැහැදිලි පුරුල් කළ මුදල් සමාහාරය කියන M4 සංකල්පය තුල සංරචක 7ක් තියෙනවා. ආයි කිව්වොත් CP DDP TSDP TSD NRFC වලින් 50%ක් RDF CBU LSB RFC මේවා සංකේතාකාරයෙන් පිළිතුරු ලිව්වා ලකුණු දෙනවා. ඒ වගේම තමයි මේවා සිංහලෙන් අපි කියන්නේ විස්තර කළොත් CP කියන්නේ මහ ජනතාව සතු ව්‍යවහාර මුදල්. මහ ජනතාව සතු වාණිජ්‍ය බැංකුවල පවත්වාගෙන යන ඉල්ලුම් තැන්පතු. මහ ජනතාව සතු වාණිජ්‍ය බැංකුවල පවත්වාගෙන යන කාලීන ඉතිරි කිරීම් තැන්පතු. අනේවාසික විදේශ විවහාර බැංකු ගිණුම් වල ඇති නේවාසික තැන්පතු වගකීම 50% කියන එක. අනේවාසික විදේශ විවහාර බැංකු ගිණුම් වල ඇති තැන්පතු කියලා කිව්වොත් වටිනාකම දුන්නොත් අපි 50% ගන්නවා. 50% මෙහෙම කියන්න පුළුවන්. නේවාසික තැන්පතු වගකීම් ලෙස සලකුණු ලබන අනේවාසික විදේශ විවහාර බැංකු ගිණුම් වල වටිනාකම කියන්නේ. RDFCBU කියලා කියන්නේ විදේශ විවහාර බැංකු ගිණුම් 1 foreign currency banking unit වල ඇති residential deposit නැත්නම් නේවාසිකින් සතු තැන්පතු. බලපත්‍රලාභී විශේෂ බැංකු වල ඇති මහ ජනතාවගේ තැන්පතු. ලියාපදිංචි මූල්‍ය සමාගම් වල ඇති මහජන තැන්පතු. ඔය ඔක්කොම එකතු වුණාට පස්සේ තමයි මේ M4 සංකල්පය ගොඩනැගෙන්නේ. මේ තුල අපි අඳුන ගන්නවා CP සහ DDP සංරචක දෙක විතරක් තියෙන මුදල් සැපයුමට අපි කියනවා M1 නැත්නම් පටු මුදල් සැපයුම. පටු මුදල් වල තියෙන්නේ මොනවද? මහ ජනතාව සතු විවහාර මුදලුයි මහ ජනතාව සතු ඉල්ලුම් තැන්පතු වලට අපි නමක් දෙනවා බැංකු මුදලුයි. මේ සියලු සංරචක මහ ජනතාව සතු ඒවා. ඊට පස්සේ මේකට එකතු වෙනවා පසු කාලිනව TSDP එකතු වුණාම මේ තුනම එකතුවෙන් හැදෙනවා M2 පුළුල් කළ මුදල් සමස්තය කියන සංකල්පය. ඒකට මේකත් එකතු වුණාට පස්සේ මේ කොටස් දෙකක් එකතු වුණාට පස්සේ M2B කියන සංකල්පය ගොඩ නැගෙනවා. M2B කියන සංකල්පය ගොඩ නැගෙනවා ගලපන ලද පුළුල් මුදල් සැපයුම නැත්නම් ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම කියන සංකල්පය. ඒකට පසු කාලීනව මේ දෙකත් එකතු වෙනවත් එක්කම අපිට M4 සංකල්පය හදාගන්න පුළුවන්. ওই විදිහට තමයි රටක මුදල් සැපයුම සකස් වෙන්නේ. මෙතෙන්දී මේ විවහාර මුදල් හා බැංකු මුදල් හැරුණට පස්සේ මෙන්න මේ සංරචක පහ අපි කියනවා ආසන්න මුදල් කියලා. මම මේ අවස්ථාවේ ආසන්න මුදල් කියන්නේ මොනවද? බැංකු මුදල් කියන්නේ මොනවද? ඒවා පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඔන්න රටක මුදල් ලංකාවේ මුදල් සැපයුමේ සංරචක ඔක්කොම අපි පැහැදිලි කරා. මේක තීරණය කරන සාධක තමයි අපට අද සාකච්ඡා කරන්න ඕන. මේ
මුදල් සැපයුම තීරණය කරන සාධක සාකච්ඡා කරන්න කලින් අපි දැනගන්න ඕන මුදල් සැපයුමේ පදනම ඒවත් අධිබලති මුදල් කියන්නේ මොනවද කියලා. අධිබලති මුදල්. අධිබලති මුදල්. අපි high forward money වලින් H කියලා කියනවා. අධිබලති මුදල් වලට නම් ගාණක් තියෙනවා. සංචිත මුදල්, පදනම් මුදල්, මූල්‍ය පදනම, ප්‍රබල මුදල්, අධිබලති මුදල් කියන නම් භාවිත කරනවා. ඇයි මුදල් සැපයුමත් එක්ක අධිබලති මුදල් අපි ඉගෙන ගන්න ඕනේ? අධිබලති මුදල් කියලා කියන්නේ රටක මුදල් සැපයුමේ පදනම. මුදල් සැපයුම කොතනින්ද පටන් ගන්නෙ? කොතනින්ද ඉස්මතු වෙන්නේ? ඒක තමයි අධිබලති මුදල් කියන්නේ. අධිබලති මුදල් වල සංරචක තුනක් තියෙනවා. සංරචක තුන මම මෙන්න මේ විදිහට නම් කරනවා. එකක් තමයි මහජනතාව සතු ව්‍යවහාර මුදල්. ඒ කියන්නේ CP ව්‍යවහාර මුදල්, currency of people ව්‍යවහාර මුදල්. එතකොට ඔයාලා ඉගෙනගෙන තියෙන ඇති මුදල් පාඩමේදී මේක නෙවෙයි අධිබලති මුදල් වල පළවෙනි සංරචකය. මහජනතාව හා වාණිජ බැංකු සතු ව්‍යවහාර මුදල්. ඒක තමයි මම කියන්න හදන්නේ මේ. පළවෙනි එක මහජනතාව සතු ව්‍යවහාර මුදල්. දෙක වාණිජ බැංකු සතු ව්‍යවහාර මුදල්. වාණිජ බැංකු සතු ව්‍යවහාර මුදල්. වාණිජ බැංකු ළඟ ව්‍යවහාර මුදල් තියන් ඉන්නවනම් ඒ වුන් තියන් ඉන්නේ මහ බැංකුවේ දමන ලද ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයට වඩා වැඩි කොටසක් තියන් ඉන්නේ. ඒ කොටස ණයට දීලා නැහැ. ඒ කොටස ආයෝජනය සඳහා නැත්නම් ලාභදායක සඳහා ණයට දෙන්නේ නැතුව තියන් හිටපු කොටස. ඒකට අපි කියනවා අධිබලති මුදල් කියලා. සෝරි. ඒකට අපි කියනවා අධිසංචිත කියලා. අධිසංචිත. ඒ වගේම වාණිජ බැංකු මහ බැංකුවේ කරන තැන්පත්. වාණිජ බැංකු මහ බැංකුවේ කර ඇති තැන්පත්. අපි ඒකට කියනවා ව්‍යවස්ථාපිත සංචිත. ව්‍යවස්ථාපිත සංචිත. එනවා ඔයාලට පැහැදිලි අධිබලති මුදල් කියන්නේ රටක මුදල් සැපයීමේ පදනම. අධිබලති මුදල් වල සංරචක තුනක් තියෙනවා. මම කියපු ආකාරයට මහජනතාව සතු ව්‍යවහාර මුදල් CP, වාණිජ බැංකු සතු ව්‍යවහාර මුදල් අධිසංචිත, වාණිජ බැංකු සතු මහ බැංකුවේ කර ඇති තැන්පතු නැත්නම් ව්‍යවස්ථාපිත සංචිත. මේක දෙකක් ආකාරයට කියන්න පුළුවන්. මහජනතාව සතු ව්‍යවහාර මුදල්, වාණිජ බැංකු සතු ව්‍යවහාර මුදල්, මහජනතාව හා වාණිජ බැංකු සතු ව්‍යවහාර මුදල් කියලා කියන්න පුළුවන්. ආයි කිව්වොත් මහජනතාව සතු ව්‍යවහාර මුදල්, වාණිජ බැංකු සතු ව්‍යවහාර මුදල් එකතු කරලා කියන්න පුළුවන් මහජනතාව හා වාණිජ බැංකු සතු ව්‍යවහාර මුදල් කියලා. ඒ වගේම වාණිජ බැංකුවේ කර ඇති වාණිජ බැංකු මහ බැංකුවේ කර ඇති තැන්පතු. ඒ කියන්නේ අපි කියන ව්‍යවස්ථාපිත සංචිත. ඊට අමතරව විවිධ පොත්පත්වල මහ බැංකු වාර්තාවේ තියෙනවා අධිබලති මුදල් වල සංරචකයක් හැටියට රාජ්‍ය නියෝජිත ආයතන මහ බැංකුවේ කර ඇති තැන්පතු. රාජ්‍ය නියෝජිත ආයතන මහ බැංකුවේ කර ඇති තැන්පතු කියන එක උසස් පෙළදී නොලිව්වා කියලා ලකුණු නොලැබෙන්නේ නැහැ. ලකුණු ලැබෙනවා. ලිව්වත් ලකුණු ලැබෙනවා. ඒක නොලිව්වත් අදාළ ලකුණු ප්‍රමාණය ලැබෙනවා. අපි ගොඩක් දුරට උසස් පෙළදී සාකච්ඡා කරන්නේ රාජ්‍ය නියෝජිත ආයතන මහ බැංකුවේ කර ඇති තැන්පතු කියන සංරචකය. ඒ නිසා මම ලිව්වේ නැහැ. ඔයාලට පැහැදිලි වෙයි මම කොටස් තුනකට බෙදුවේ ඇයි කියන එක. පසුව මෙතෙන්ට පස්සේ අපිට අපි මුදල් සැපයීම නිර්ණය කරන නැත්නම් තීරණය කරන සාධක හොයාගෙන යන ගමනේ තමයි අධිබලති මුදල් කියන එක අපි හඳුනගන්නේ. අධිබලති මුදල් තීරණය කරන සාධක මොනවද කියලා බලමු. අධිබලති මුදල් තීරණය කරන සාධක. මුදල් නිර්ණය කරන සාධක. අපි ඉගෙන ගන්නවා අධිබලති මුදල් ආර්ථිකයේ මත මුදාහරණ යාන්ත්‍ර දෙකක් ගැන. අධිබලති මුදල් ආර්ථිකයේ මත මුදාහරණ යාන්ත්‍ර දෙකක් තියෙනවා. ඒ යාන්ත්‍ර දෙකට අමතරව අධිබලති මුදල් තීරණය කරන සාධක දෙකක් තියෙනවා. අපි අධිබලති මුදල් තීරණය කරන සාධක දෙක කතා කරන කලින්
අධිබලති මුදල් මහ බැංකුව ආර්ථිකය මත මුදාහරණ යාන්ත්‍රණ දෙක මොකක්ද කියලා බලමු. මේවා අධිබලති මුදල්. මේවා මුදාහරණ යාන්ත්‍ර දෙකක් තියෙනවා. එකක් තමයි රජයෙන් හා වාණිජ බැංකු වලින් රජයට හා වාණිජ බැංකු වලට ණය සපයා දේශීය වත්කම් අත්පත් කර ගැනීම. රජයට හා වාණිජ බැංකු වලට ණය සපයා දේශීය වත්කම් අත්පත් කර ගැනීම. මොකද්ද මේ රජයට හා වාණිජ බැංකු වලට ණය සපයා දේශීය වත්කම් අත්පත් කර ගැනීම කියලා කියන්නේ? රජයට හා වාණිජ බැංකු වලට ණය සැපෙව්වම මහ බැංකුවේ ණය ගැතියෙක් බවට පත් වෙන රජය හා වාණිජ බැංකුව. රජය හා වාණිජ බැංකුව ණය ගැතියෙක් වෙනකොට ඒක මහ බැංකුවේ වත්කම. මොන වත්කමක්ද? දේශීය වත්කම. අන්න රජයට හා වාණිජ බැංකුව වලට ණය නිකුත් කරන්නේ කාසිය හා නෝට්ටු තුලින්. මෙන්න මේක. මහ ජනතාව සතු විවහාර මුදල් CP කියන ඒ වගේ තමයි මේ ණය නිකුත් කරන්නේ. එතකොට නිරායාසයෙන්ම අධිබලති මුදල් තුල තියෙන මහ ජනතාව සතු විවහාර මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. රජයේ හෝ වාණිජ බැංකුවට විවහාර මුදල් නිකුත් කරාම ඒ විවහාර මුදල් ජනතාව සතුයි. එතකොට ආන්න එකක් තමයි රජයට හා වාණිජ බැංකු වලට ණය සපයා දේශීය වත්කම් අත්පත් කර ගන්නකොට අධිබලති මුදල් ආර්ථිකය මත මුදා හැරීම සිද්ධ වෙනවා. ඒක යාන්ත්‍රණය. අනිත් යාන්ත්‍රය තමයි රජයෙන් හා වාණිජ බැංකු වලින් විදේශ විනිමය මිලදීගෙන විදේශ වත්කම් අත්පත් කර ගැනීම. කවුද මේ මහ බැංකුව? මේ මහ බැංකුව ආර්ථිකය මත අධිබලති මුදල් මුදාහරණ යාන්ත්‍රණ දෙක මේ. රජයට හා වාණිජ බැංකු වලට ණය සපයා දේශීය වත්කම් අත්පත් කර ගන්න. ණය ගැතිව අත්පත් කර ගන්න. මහ බැංකුව. ණය සපයන්නේ කාසිය නෝට්ටු වලින්. රජයෙන් හා වාණිජ බැංකු වලින්, ඒ කියන්නේ විදේශ විනිමය වෙළඳපොලින් විදේශ වත්කම් මිලදීගෙන විදේශ විනිමය මිලදීගෙන විදේශ වත්කම් අත්පත් කර ගැනීම. විදේශ විනිමය මිලදීගෙන විදේශ වත්කම් අත්පත් කර ගැනීම. ඩොලර් මිලදී ගන්නේ මහ බැංකුව රජයෙන් හෝ වාණිජ බැංකු වලින් වර්තමානයේ නම් ඩොලර එකට රුපියල් 348ක් දෙන 342ක් දෙන 342 දෙන්නේ රුපියල්. එහෙමනම් විදේශ විනිමය මිලදී ගන්නකොට රජයෙන් හා වාණිජ බැංකු වලින් මහ බැංකුව CP මුදාහරණ ආර්ථිකයට. එතකොට මහ බැංකුවේ තියෙන්නේ මොකද්ද? විදේශ මුදල්. විදේශ මුදල් කියන්නේ විදේශ වත්කම්. එහෙනම් හොඳට මතක තියාගන්න අධිබලති මුදල් ආර්ථිකය මත මුදාහරණ යාන්ත්‍ර දෙකක් මහ බැංකුව අනුගමනය කරනවා. එකක් තමයි රජයට හා වාණිජ බැංකු වලට ණය සපයා දේශීය වත්කම් අත්පත් කර ගැනීම. අනිත් එක තමයි රජයෙන් හා වාණිජ බැංකු වලින් විදේශ විනිමය මිලදීගෙන විදේශ වත්කම් අත්පත් කර ගන්න. හැබැයි මේක නෙවෙයි අධිබලති මුදල් තීරණය කරන සාධකය. අධිබලති මුදල් ආර්ථිකය මත මුදාහරණ යාන්ත්‍ර දෙක මේක. අධිබලති මුදල් තීරණය කරන වෙනම කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තිය. මහ බැංකුවේ ප්‍රතිපත්තිය කියලා කියන්නේ මූල්‍ය ප්‍රතිපත්තියම තමයි. මහ බැංකුවට පුළුවන් ඍජුවම අධිබලති මුදල් තොගයට බලපෑම් කරන්න. සුරකුම්පත් විවිධ විනිමය බිල්පත් ආර්ථිකය තුළ අලෙවි කළා ආර්ථිකයේ තියෙන CP නැත්තම් විවහාර මුදල් මහ බැංකුවට ගන්න පුළුවන්. ගන්නකොට අධිබලති මුදල් ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේම විවිධ සුරකුම්පත් අලෙවි කළා මුදල් ගන්න පුළුවන්. නැත්තම් වාණිජ බැංකු සතු සංචිත අඩු කර ගන්න පුළුවන්. උදාහරණයක් වාණිජ බැංකුවත් එක්ක මහ බැංකුව ගනුදෙනු කරන්නේ වාණිජ බැංකුව නමින් මහ බැංකුවේ තියෙන සංචිත පදනම් කරගෙන. මහ බැංකුවට පුළුවන් මහ බැංකුවේ ප්‍රතිපත්තිය යටතේ විවිධ සුරකුම්පත් අලෙවි කළා මුදල් ලබා ගන්න. එතකොට විවහාර මුදල් ආර්ථිකයේ අඩු වෙනවා, අධිබලති මුදල් අඩු වෙනවා. ඒ වගේම පුළුවන්
ජනතාව ගාව තියෙන සුරුකුම්පත් වාණිජ බැංකුව ගාව තියෙන සුරුකුම්පත් මහ බැංකුවට මුදල් දීලා මිලදී ගන්න. වාණිජ බැංකුව වලින් මිලදී ගන්නකොට වෙන්නේ වාණිජ බැංකුව නමින් මහ බැංකුවේ තියෙන සංචිතය වැඩි වෙනවා. සංචිතය වැඩි වෙනවා. එතකොට මුදල් නිකුත් කිරීමේ හැකියාවක් වාණිජ බැංකුව සතුව වැඩි වෙනවා. මුදල් නිකුත් කිරීමේ මුදල් ලැබීමේ හැකියාව වැඩි වෙනවා. ඒ තුල වාණිජ බැංකුව මහ බැංකුව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම තුළ මහ බැංකුවේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම තුළ අධිබලති මුදල් අඩු කරන්න හෝ වැඩි කරන්න මහ බැංකුවට පුළුවන්. අපි ඒක පුළුල්ව සාකච්ඡා කරන්න යන්නේ නැහැ මූල්‍ය ප්‍රතිපත්තියේදී ඔයාලත් එක්ක සාකච්ඡා කරපු නිසා. අනිත් එක තමයි විවහාර මුදල් සඳහා ඇති ඉල්ලුම. විවහාර මුදල් සඳහා ඇති ඉල්ලුම. ගොඩාක් දුරට අධිවලති මුදල් ප්‍රමාණය නැත්නම් විවහාර මුදල් ප්‍රමාණය ආර්ථිකයේ තීරණය වෙන්නේ මහජනතාව විවහාර මුදල් ළඟ තබා ගැනීම තියෙන කැමැත්ත මත. මහජනතාවගේ බැංකු පළපුරුද්ද, මහජනතාවගේ බැංකු පුරුදු, ඒ වගේම මහජනතාව ගනුදෙනු කරන ආකාරය මත විවහාර මුදල් ඉල්ලන්න පුළුවන්, විවහාර මුදල් නොඉල්ලන්න පුළුවන්. එවැනි තත්ත්වයක් තුළ විවහාර මුදල් ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. අන්න අපි අධිවලති මුදල් නිර්ණය කරන තවත් සාධක දෙකක් හැටියට කතා කරනවා මහ බැංකුවේ ප්‍රතිපත්තියයි විවහාර මුදල් සඳහා ඇති ඉල්ලුමයි. ඔයාලට මම යම් මූලාශ්‍රයක් දෙන්නම් මේක කොහෙද තියෙන්නේ කියලා. A level 2023 6 වෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස. A level 2023 6 වෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස මෙන්න මෙහෙම අහලා තියෙනවා. A level 2023 6 වෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටස මෙන්න මෙහෙම අහලා තියෙනවා. අයන්න අධිබලති මුදල් යන්නේ කුමක් අදහස් වේද? ඒ වගේම ආයන්න ආර්ථිකයක අධිබල මුදල් තුගේ තීරණය කරන සාධක දෙකක් සඳහන් කරන්න. සාධක දෙක හැටියට තමයි මම සඳහන් කරේ. මොකද සාධක දෙක මහ බැංකුවේ ප්‍රතිපත්තියයි විවහාර මුදල් සඳහා ඇති ඉල්ලුමයි. මේ කතා කරේ මම අධිබලති මුදල් ආර්ථිකය මත ජනිත කරන සාධක දෙකයි. රජයට හා වාණිජ බැංකුවලට ණය දීලා දේශීය වත්කම් අත්පත් කර ගන්නවා. රජයෙන් හා වාණිජ බැංකුවලින් විදේශ විනිමය මිලදී අරගෙන විදේශ වත්කම් අත්පත් කර ගන්නවා. ඒ තුල විවහාර මුදල් ආර්ථිකයට මුදා හැරීමක් සිද්ධ වෙනවා. ඒ ප්‍රමාණය තීරණය කරන සාධක තමයි මහ බැංකුවේ ප්‍රතිපත්තියයි විවහාර මුදල් සඳහා ඇති ඉල්ලුමයි. මම කිව්වා මූලාශ්‍රය. ඔයාලට සරලම මූලාශ්‍රයක් පැහැදිලි පිළිතුරක් තියෙනවා 2023 6 වෙනි ප්‍රශ්නේ 3 වෙනි කොටස බලන්න. එහෙනම් ඔයාලට ගැටලුවක් නැහැ. මේ අධිබලති මුදල් තවත් පැහැදිලි කළොත් අධිබලති මුදල් H කියලා ගත්තොත් H තුල තියෙන්නේ මේ විවහාර මුදල් CP සහ සංචිත රිසර්ව් කියන එකෙන් R කියලා ගන්න පුළුවන්. C ධන R කියලා ගන්නත් පුළුවන්. CP ධන R කියලා ගන්නත් පුළුවන් අධිබලති මුදල්. දැන් අපි මේ යන ගමන මුදල් සැපයුම තීරණය කරන සාධක. අපි යන්නේ මුදල් සැපයුම තීරණය කරන සාධක හොයාගන්න. ඒ යන ගමනේ තමයි මුදල් සැපයුම විග්‍රහ කරන්නේ. ඊට පස්සේ අපි එතනින් කතා කරා මුදල් සැපයුමේ පදනම වන අධිබලති මුදල් කියන්නේ මොකක්ද කියලා. අධිබලති මුදල් තීරණය කරන සාධක හැටියට අපි තුන දෙකක් කතා කරා. මහ බැංකුවේ ප්‍රතිපත්තිය හා විවහාර මුදල් සඳහා ඇති ඉල්ලුම. ඒ වගේම අධිබලති මුදල් ආර්ථිකය මත ජනිත කරනවා. ආර්ථිකය මත මුදා හරින සාධක දෙකක් කිව්වා මහ බැංකුව අනුගමනය කරනවා. එතකොට අධිබලති මුදල් නිර්ණය කරන්නේ මෙන්න මේ සාධක දෙක මත. මේවා ලිව්වත් කමක් නැහැ. අධිබලති මුදල් වල සම්රචක අපි තුනකට කඩලා කිව්වා. මහ ජනතාව සතු විවහාර මුදලුයි, වාණිජ බැංකු සතු විවහාර මුදලුයි, අධිසංචිත කියන එකයි, වාණිජ බැංකු මහ බැංකුවේ කර ඇති තැන්පතු කියන එකයි. ඊට අමතරව සම්රචකයක් තියෙනවා අපි ඒක ඇතුළත් කරන්නේ නැහැ කියලා කිව්වා. දැන් අපි ඔතනින් තවත් සංකල්පයකට ගොඩනගින්න වෙනවා. මුදල් සැපයුම නිර්ණය කරන සාධක හොයන්න. මම මෙන්න මෙතෙන්ට යනවා. මේ ටික ඉදාරගෙන එතෙන්ට යනවා. මොකක්ද කතා කරන්නේ? මුදල් ගුණකය. මොකක්ද මුදල් ගුණකය කියලා කියන්නේ? මුදල් ගුණකය අපි කියනවා මනි මල්ටිප්ලයර් කියලා. මනි මල්ටිප්ලයර්. උසස් පෙළින් එහා විභාගවලදී අපි කියනවා MM කියලා. නමුත් මෙතින්දී අපි කතා කරන්නේ මුදල් ගුණකය කියලා කියන්නේ K කියලා සංකේතවත් කරන සියලු අනුපාත සියලු ගුණක අපි K වලින් උසස් පෙළදී නම් කරන නිසා අපි මුදල් ගුණකයක් K වලින් නම් කරනවා. මොකක්ද මුදල් ගුණකය කියලා කියන්නේ?
යම් අවස්ථාවක අධිබලති මුදල් වලට සාපේක්ෂව රටේ මුදල් සැපයුම කොච්චරද කියන එක මම MS කියලා දැන් මුදල් සැපයුම කොච්චරද කියන අනුපාතය තමයි මුදල් ගුණකය කියලා කියන්නේ. අධිබලති මුදල් ප්‍රමාණය වගේ කී ගුණයක් මුදල් සැපයුම රටක තියෙනවද කියන එක තමයි මුදල් ගුණකය කියලා කියන්නේ. මුදල් ගුණක අපට විවිධ ආකාරයෙන් ගණනය කරන්න පුළුවන්. මුදල් සැපයුමට M1 දාලා පටු මුදල් ගුණකය, M2 දාලා පුළුල් මුදල් ගුණකය, M2B දාලා ඒකාබද්ධ පුළුල් මුදල් ගුණකය, M4 දාලා පුළුල් කළ මුදල් සමස්තයට අදාළ මුදල් ගුණකය කියලා අපට කතා කරන්න පුළුවන්. ඒ කුමන ආකාරයට මුදල් ගුණකය ගණනය කළා හැම වෙලාවටම මුදල් ගුණකය අධිබලති මුදල් ප්‍රමාණයට වඩා වැඩි බැවින් මුදල් ගුණකය හැම විටම එකට වඩා වැඩි. මුදල් ගුණකය එකට වඩා වැඩි. සාමාන්‍ය මුදල් ගුණකය මෙන්න මෙහෙම අපි කිව්වොත් මෙන්න මෙහෙම කිව්වොත් මේ බලන්න මේ විදිහට ගත්තොත් මේ රටේ මුදල් සැපයුම M4 කියලා ගමු. මුදල් සැපයුම මුදල් සැපයුමේ තියෙන CP හා තැන්පතු දැන් ඔයාලා දන්නවා මෙතන මම M4 7ක් කිව්වනේ. M4 7 එකක් තමයි මහජනතා සතු විවහාර මුදල් නැත්නම් CP. අනිත් හයම DDP, TSDP, TSD NRFC 50%, RBF CBU, LSD, RFC කියන සියල්ල තැන්පත්. එහෙනම් මම දැම්මා CP හා බැංකු තැන්පත්. මෙහෙම දාමු අපි බැංකු තැන්පත්. බැංකු තැන්පත්. හැබැයි යට තියෙන්නේ මොනවද? මෙන්න මේ තුන. මේ අධිබලති මුදල් වල තියෙන්නේ අධිබලති මුදල් ගත්තොත් මේ සූත්‍රනේ මම මේ යන්නේ මේ. උඩ තියෙන්නේ මුදල් සැපයුම. යට තියෙන්නේ අධිබලති මුදල්. අධිබලති මුදල් වල තියෙන්නේ CP එකයි අධිසංචිතයි විවස්ථාපිසංචිතයි. ඒ නිසා තමයි මම මේ විදිහට කඩලා කිව්වා. මුදල් ගුණකේ උඩ තියෙන්නේ මුදල් සැපයුම. මුදල් සැපයුමේ හැම අවධියම තියෙන්නේ M1, M2, M2B වල M4 තියෙන්නේ CP බැංකු තැන්පත්. CP බැංකු තැන්පත්. ඒ වගේම තමයි අධිබලති මුදල් වල තියෙන්නේ CP සංචිතයි. සංචිත දෙකක් තියෙනවා අධිසංචිත හා ව්‍යවස්ථාපිත සංචිත. CP කියන්නේ මහජනතා සතු විවහාර මුදල්, අධිසංචිත කියන්නේ වාණිජ බැංකු සතු විවහාර මුදල්, ව්‍යවස්ථාපිත සංචිත කියන්නේ වාණිජ බැංකු මහ බැංකුවේ කරලා තැන්පතු නැත්නම් ව්‍යවස්ථාපිත සංචිත. මෙන්න මේ අඳල්ලාද සටහනට අනුව අධිබලති මුදල් තීරණය කරන සාධක තුනක් තියෙනවා. මුදල් ගුණකයේ තීරණය කරන සාධක තුනක් තියෙනවා. අධිබලති මුදල් තීරණය කරන සාධක දෙකයි අපි කිව්වේ. මුදල් ගුණකයේ තීරණය කරන සාධක තුනක් තියෙනවා. අපි මේ යන ගමන මුදල් සැපයුම නිර්ණය කරන සාධක හොයන්න යන්නේ. මුදල් සැපයුම නිර්ණය කරන සාධක හොයන්න යද්දී මුදල් සැපයුම M4 දක්වාම පැහැදිලි කරා. M4 දක්වා පැහැදිලි කරලා අපි ආවා අධිබලති මුදල් වලට. අධිබලති මුදල් කියන්නේ රටක මුදල් සැපයුමේ පදනම. අධිබලති මුදල් වල සම්මතක පැහැදිලි කරා. අධිබලති මුදල් ආර්ථිකයේ මත මුදාහරණ යාන්ත්‍රණ මහබැංකුවේ යාන්ත්‍ර දෙකක් කිව්වා. අධිබලති මුදල් ප්‍රමාණය නිර්ණය කරන සාධක දෙකක් කිව්වා මහබැංකුවේ ප්‍රතිපත්තියයි විවහාර මුදල් සඳහා තිල්ලුමයි. ඊට පස්සේ අපි මේ යන ගමනේ අපි මුදල් ගුණකයට ගියා. මුදල් ගුණකය කියන්නේ මුදල් සැපයුම බෙදීම අධිබලති මුදල්. ඒක මම පොඩි රූප සටහනකට ගත්තා. මුදල් සැපයුම උඩින් පෙන්නනවා විවහාර මුදල් හා බැංකු තැන්පතු. යටින් පෙන්නනවා අධිබලති මුදල් H කියන එක විවහාර මුදල් අධිසංචිත හා ව්‍යවස්ථාපිත සංචිත කියන. ඒ අනුව රටක මුදල් ගුණකයේ තීරණය කරන සාධක තුනක් තියෙනවා. මොකක්ද සාධක තුන? මේ බලන්න. විවහාර මුදල් අනුපාතය කියලා කියන්න බෑ. මොකද මේ ගුණකය තීරණය වෙන්න බලපාන්නේ හරයේ සහ ලවයේ වෙනස් වීමේ අනුපාතය. හරය කියන අධිබලති මුදල්. ලවය කියලා කියන්නේ මුදල් සැපයීමේ සංරචක. මේ ගුණකය වෙනස් වෙන්නේ හරයේ හා ලවයේ ඇති සංරචක වල වෙනස් වන අනුපාතය. මේකට බලපාන. ගණිතයේදී යම් කිසි භාග සංඛ්‍යාව කෙරෙහි බලපාන්නේ හරය සහ ලවය තියෙන අනුපාතය. එහෙමනම් මේ මුදල් ගුණකයේ තීරණය කරන සාධක තුනක් තියෙනවා. එකක් තමයි
විවහාර මුදල් බැංකු තැන්පතු අනුපාතය. විවහාර මුදල් බැංකු තැන්පතු අනුපාතය. විවහාර මුදල් බැංකු තැන්පතු අතර අනුපාතය. දෙවෙනි එක අධි සංචිත හා බැංකු තැන්පතු අතර අනුපාතය. අනිත් එක දැන් ඔයාලට තේරෙන රටාව ව්‍යවස්ථාපිත සංචිත හා බැංකු තැන්පතු අතර අනුපාතය. ව්‍යවස්ථාපිත සංචිත හා බැංකු තැන්පතු අතර අනුපාතය. මුදල් ගුණකය තීරණය කරන සාධක උනේ අධිබලති මුදල් වල සංරචක වන මගේ මේ රූප සටහනේ හරේ තියෙන සංරචක 3 උඩ ලවේ තියෙන මුදල් සැපීමේ සංරචක දෙකෙන් බැංකු තැන්පතු එක්ක අනුපාත කරා. ඇයි විවහාර මුදල් අනුපාතය කියලා කියන්නේ මේ ගුණකයට බලපාන්නේ නැහැ හරයට වෙන දෙයම ලවයට වුණොත්. හරය විවහාර මුදල් 100කින් වැඩි වෙලා උඩත් විවහාර මුදල් 100කින් වැඩි වුණත් ගුණක එකයි. ඒ නිසා විවහාර මුදල් අනුපාතය කියලා අනුපාතයක් නැහැ. ඒ නිසා තමයි මේක මේ සමාන්තර වෙන්නේ. විවහාර මුදල් අධිබලති මුදල් වල තියෙන විවහාර මුදල් 100කින් වැඩි වෙලා මුදල් සැපයීමේ තියෙන විවහාර මුදල් 100කින් වැඩි වෙනකොට උත්තරේ එකමයි. හැබැයි වෙනස් වෙන්නේ මේ තුනට සාපේක්ෂව බැංකු තැන්පතු අනුපාතය. බැංකු තැන්පතු අනුපාතය. ඒක තමයි විවහාර මුදල් බැංකු තැන්පතු අතර අනුපාතය, අධිසංචිත හා බැංකු තැන්පතු අතර අනුපාතය, ව්‍යවස්ථාපිත සංචිත හා බැංකු තැන්පතු අතර අනුපාතය තමයි මුදල් ගුණකයේ තියෙන කරන සාධක. දැන් මම මේ යන්නේ කොහෙද? මුදල් සැපයීම නිර්ණය කරන සාධක ගන්න. දැන් ඔයාලා ගන්න මෙන්න මෙහෙම සංකල්පයක්. මේක ඊට ගන්න. මොකක්ද සංකල්පය? අපි මේ මුදල් ගුණකයෙන් ගණන් වගයක් හදනවා. මේ මුදල් ගුණකයෙන් ගණන් ටිකක් හදනවා. මුදල් ගුණකයෙන් හදන ගණන් හදන්නේ මෙන්න මේ සූත්‍රයට අනුව. K සමානයි m බෙදීම h ms කියලා ගමු මුදල් සැපයීම. හරස් ගුණිත ගත්තම m සමානයි k වැඩි කිරීම h. k වැඩි කිරීම h. යම් අවස්ථාවකදී අධිබලති මුදල් වල වෙනසක් සිදු වුණොත් මූල්‍ය පදනමේ තියෙන වෙනසක් සිදු වුණොත් ඒ හා සමාන ගුණක වාරයක් මුදල් සැපයීමේ වෙනස සිදු වෙනවා. මේක තමයි අවසන් උත්තරේ. මේක. ඔව්. යටි. අධිබලති මුදල් ආර්ථිකයේ මත මුදාහරින යාන්ත්‍රණයක මොකක් හරි එකක් වෙලා අධිබලති මුදල් 20කින් වැඩි වුණොත් මේක පහනම් පස්වරක් 100කින් මුදල් සැපයීම වැඩි වෙනවා. මේ සූත්‍රයට අනුව බලන්න 2013 මේ ගණනක් තියෙනවා. 2013 පාස් පේපර් පොත් තියෙනවා නම් මේ ගණනක් තියෙනවා 2013 6 වෙනි ප්‍රශ්නේ 4 වෙනි කොටස. ඊට පස්සේ මට මතක හැටියට 2016 හෝ 17 6 වෙනි ප්‍රශ්නේ 4 වෙනි කොටස. ඊට පස්සේ තියෙනවා 2020 6 වෙනි ප්‍රශ්නේ 4 වෙනි කොටස. මේ සූත්‍රයේ සැලකිලිට අරගෙන මේ අධිබලති මුදල් සැලකිලිට අරගෙන හදන මුදල් සැපයීම අධිබලති මුදල් ගුණකයේ ආශ්‍රිත ගණනක් තියෙනවා. අපි ඔයාලත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ඒ වීඩියෝස් අපිට YouTube එකකින් හොයා ගන්න පුළුවන් අපේ channel එකේ. එතකොට මම කිව්වා 2013 6 වෙනි ප්‍රශ්නේ බලන්න. 2016 හෝ 17 6 වෙනි ප්‍රශ්නේ බලන්න. මට මතක හැටියට 2020 6 වෙනි ප්‍රශ්නේ බලන්න. අන්තිම කොටස 4 වෙනි කොටස හෝ 5 වෙනි කොටස. ඒකේ තියෙන ගණන් හදන්න. එහෙමනම් අපට පැහැදිලි මුදල් ගුණකය අනුව නම් අධිබලති මුදල් ගුණකයෙන් වැඩි වෙල මුදල් සැපයීම තීරණය වෙනවා නම් මුදල් සැපයීම අඩු වැඩි වෙන්න බලපාන සාධක තමයි මුදල් සැපයීම තීරණය කරන සාධක වෙන්නේ. එහෙමනම් මේක අඩු වැඩි වෙන්න බලපාන්නේ මෙන්න අධිබලති මුදල් තීරණය කරන සාධක දෙකයි. මුදල් ගුණකය තීරණය කරන සාධක 3යි. ඔය පහ තමයි මුදල් සැපයීම තීරණය කරන සාධක වෙන්නේ. පැරණි සම්ප්‍රදායික පිළිතුරු වල වෙනත් පිළිතුරු තියෙනවා.
සම්ප්‍රදායික පිළිතුරු නූතනයේ අපි පිළිගන්නේ නැහැ. සම්ප්‍රදායික පිළිතුරු නූතනයේ පිළිගන්නේ නැහැ. ඔයාලට පැහැදිලි ඇති මෙන්න මෙහෙම සංකල්පයක්. අධිබලති මුදල් තීරණය කරන සාධක ලෙස මේව කතා කරලා තියෙනවා. සම්ප්‍රදායික පිළිතුරු. මහා බැංකුවේ සුද්ධ විදේශ වත්කම්. මහා බැංකුව විසින් රජයට දෙන ලද සුද්ධ ණය. මහා බැංකුව විසින් වාණිජ බැංකුවට දෙන ලද සුද්ධ ණය. මහා බැංකුවේ සුද්ධ අනෙකුත් වත්කම්. ඒවා ආර්ථිකයේ මත අධිබලති මුදල් මුදාහරණ යාන්ත්‍රණය 2023 ඔය 6 වෙනි ප්‍රශ්නේ 3 වෙනි කොටසේ තියෙන 6 වෙනි ප්‍රශ්නේ 3 වෙනි කොටසේ තියෙන අධිබලති මුදල් තීරණය කරන සාධක වෙනුවට සම්ප්‍රදායික පිළිතුරු දුන්නට උත්තර වලට ලකුණු දුන්නේ නැහැ. 2023 6 වෙනි ප්‍රශ්නේ 3 වෙනි කොටසේ ආයන්නේ තියෙන්නේ ආර්ථිකයක අධිබල මුදල් තීරණය කරන සාධක දෙකක් දක්වන්න. ඒ සාධක දෙකට අර මම කිව්ව සම්ප්‍රදායික පිළිතුර කිව්වට ලකුණු දුන්නේ නැහැ. ලකුණු දෙන්නේ මෙන්න මේ තාර්කිකව ආර්ථික විද්‍යාඥයින් විසින් මහාචාර්යවරු විසින් තහවුරු කරගෙන තියෙන මේ අලුත් කරුණු වලට. එතන තියෙන්නේ සම්ප්‍රදායික පිළිතුර හැටියට මෙන්න මේවා තියෙනවා. මම දැක්ක දරුවන්ගේ පොත්පත්වල තියෙනවා. මහා බැංකුවේ සුද්ධ විදේශ වත්කම්. මහා බැංකුව විසින් රජයට දෙන ලද සුද්ධ ණය. මහා බැංකුව වාණිජ බැංකුවට දෙන ලද සුද්ධ ණය. මහා බැංකුවේ අනෙක් සුද්ධ වත්කම්. ඒව නෙවෙයි. ඒවා ආර්ථිකයේ මත අධිබලති මුදල් මුදාහරණ යාන්ත්‍රණ දෙක. ඒ යාන්ත්‍රණ තමයි මෙතන කියවලා තියෙන්නේ. රජයට හා වාණිජ බැංකුවට ණය දීලා දේශීය වත්කම් අත්පත් කර ගැනීම, ණය ගැති අත්පත් කර ගැනීම. රජයෙන් හා වාණිජ බැංකුව වලින් නැත්නම් විදේශ විනිමය වෙළඳපොළෙන්, දේශීය විදේශ විනිමය වෙළඳපොළෙන් විදේශ විනිමය මිලදී අරගෙන විදේශ වත්කම් අත්පත් කර ගැනීම, විදේශ විනිමය අත්පත් කර ගැනීම. ඒක නෙවෙයි කරුණු දෙක. ඒ අධිබලති මුදල් ප්‍රමාණය වැඩි වෙන්න හෝ අඩු වෙන්න බලපාන සාධක තමයි මේ තියෙන්නේ. ඒ සාධක දෙක පැහැදිලිව 2023 පැහැදිලි කරලා තියෙනවා මෙන්න මේ ආකාරයෙන්. මහා බැංකුවේ ප්‍රතිපත්තිය මේ විදිහට විස්තර කරලා තියෙනවා. මූල්‍ය පදනම පිළිබඳව මහා බැංකුවට ඍජු පාලනයක් ඇත. විවෘත වෙළඳපොළ මෙහෙයුම්, සංචිත අවශ්‍යතා සඳහා ගැලපුම් කිරීම සහ වට්ටම් අනුපාතික වෙනස් කිරීම මගින් අධිබල මුදල් තොගයට බලපෑම් කොට මුදල් සැපයීම පාලනය කළ හැකියි. උදාහරණයක් ලෙස මහා බැංකුවට විවෘත වෙළඳපොළේ රජයේ සුරකුම්පත් මිලදී ගැනීමට හෝ විකිණීමට හෝ පිළිවෙල. ඒ මගින් වාණිජ බැංකුවල සංචිතයට බලපෑම් කොට පදනම් මුදල් තොගය පාලනය කළ හැකියි. පදනම් මුදල් කියන අධිබලති මුදල්. ඒ මහා බැංකුවේ ප්‍රතිපත්තිය පැහැදිලි නිර්වචනාත්මකව විස්තර කරලා තියෙනවා. විවහාර මුදල් සඳහා ඇති ඉල්ලුම මෙන්න මෙහෙම පැහැදිලි කරලා තියෙනවා. සංසරණය වෙන විවහාර මුදල් ප්‍රමාණය කෙරෙහි ගනුදෙනු මාධ්‍යයක් ලෙස විවහාර මුදල් ළඟ තබා ගැනීමට මහ ජනතාවගේ ඇති අභිරුචිය බලපායි. ආර්ථික තත්ත්වයේ පවතින වෙනස්කම්, පාරිභෝගික හැසිරීම හා ගෙවීම් පුරුදු වැනි කරුණු විවහාර මුදල් සඳහා ඇති ඉල්ලුමට බලපායි. ඒ අනුව ඔයාලට පැහැදිලි වෙන්න ඕන රටක මුදල් සැපයීම තීරණය කරන සාධක අර අධිබලති මුදල් සැපයීම තීරණය කරන සාධක ඇටියට අර පැරණි පොතපතේ තියෙන්නේ. පැරණි පොතපතේ තියෙන කරුණු නෙවෙයි. පැරණි පොතපතේ මෙන්න මෙහෙම කරුණු තියෙනවා. ඒ කරුණු අපි පැහැදිලි කරමු. පැරණි පොතපතේ තියෙන කරුණු හැටියට ගත්තම අපට හමු වෙන්නේ මුදල් සැපයීම තීරණය කරන සාධක හැටියට මෙන්න මේ සාධක තියෙනවා. මොකක්ද තියෙන්නේ? මහා බැංකුවේ සුද්ධ විදේශ වත්කම්, මහා බැංකුව විසින් රජයට දෙන ලද සුද්ධ ණය, මහා බැංකුව විසින් වාණිජ බැංකුවට දෙනු ලබන ණය සහ මහා බැංකුවේ සුද්ධ අනෙකුත් වත්කම්. ඒවා පිළිතුරු හැටියට පිළිගන්නේ. පිළිතුර වෙන්නේ මුදල් සැපයීම තීරණය කරන සාධක වෙන්නේ මුදල් ගුණකයේ තීරණය කරන සාධකයි. අධිබලති මුදල් තීරණය කරන සාධකයි තමයි මුදල් සැපයීම තීරණය කරන සාධක වෙන්නේ. 2013 පාස් පේපරේට ගියාම 2013 පාස් පේපරේ පැහැදිලිව බෙදා වෙන් කරලා තියෙනවා. ඔයාලට දැක ගන්න පුළුවන්. මොකද ප්‍රශ්නේ 6 වෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස ආර්ථික මුදල් සැපයීම නිර්ණය කරන ලබන සාධක. එතෙන්දී මුදල් සැපයීම නිර්ණය කරන ලබන සාධක පැහැදිලි කොටස් දෙකකට බෙදලා තියෙනවා. අධිබලති මුදල් සැපයීම තීරණය කරන සාධක කියලා සම්ප්‍රදායික පිළිතුරු ටික දාලා තියෙනවා.
සම්ප්‍රදායික නිර්ණායක ටික අනිත් පැත්තෙන් මුදල් ගුණකයේ ප්‍රමාණය කෙරෙහි බලපාන සාධක කියලා මෙන්න මේ කරුණු තුන දාලා තියෙනවා. ඒ කරුණු තුන විස්තර කරලා තියෙනවා. අධිසංචිතවල ප්‍රමාණය, ව්‍යවස්ථාපක සංචිතවල ප්‍රමාණය, ගනුදෙනුවේදී විවහාර මුදල් හා බැංකු තැන්පතු අතර අනුපාතය කියලා තියෙනවා. ඒක පැහැදිලිවම මම කිව්වා මෙන්න මේ විදිහට කියන්න පුළුවන්. මොකද්ද? විවහාර මුදල් හා බැංකු තැන්පතු අතර අනුපාතය, විවහාර මුදල් හා අධිසංචිත විවහාර මුදල් හා බැංකු තැන්පතු අතර අනුපාතය, අධිසංචිත හා බැංකු තැන්පතු අතර අනුපාතය, ව්‍යවස්ථාපිත තැන්පතු හා බැංකු තැන්පතු අතර අනුපාතය. එහෙනම් අද පුළුල් වූ සංකල්පයක් අපි සාකච්ඡා කරා. ගොඩක් ගැටලු සහගත සංකල්පයක් සාකච්ඡා කරා මුදල් සැපයුම තීරණය කරන සාධක. එහෙනම් මුදල් සැපයුම තීරණය කරන සාධක හොඳට තේරුම් ගත්තා නම් අධිබලති මුදල් තීරණය කරන සාධක තේරුම් ගත්තා නම් මුදල් ගුණකය තීරණය කරන සාධක ඔයාලා තේරුම් ගත්තා නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. කමෙන්ට් එකක් දාන්න යන්න. ඒ වගේම තමයි මේ පුළුවන් තරම් යාළුවන්ට ෂෙයා කරන්න. ෂෙයා කළා මේ සංකල්පේ පිළිබඳ වැඩි සැලකිල්ල දක්වන්න. 2013 පස්සේ විභාගෙදී අහලා නැහැ. හැබැයි විභාගෙදී අධිබලති මුදල් තීරණය කරන සාධක ඇහුවොත් ලියන උත්තරේ ලියන්නේ මෙහෙමයි. විභාගෙදී මුදල් සැපයුම තීරණය කරන සාධක ඇහුවොත් ඒ උත්තරේ ලියන්නේ මෙහෙමයි. රටක මුදල් සැපයුම තීරණය කරන සාධක වන්නේ අධිබලති මුදල් තීරණය කරන සාධක හා මුදල් ගුණකයේ තීරණය කරන සාධකයි. මුදල් අධිබලති මුදල් තීරණය කරන සාධක හැටියට මේ දෙක ලියන්න. අධිබලති මුදල් තීරණය කරන සාධක හැටියට මුදල් ගුණකයේ තීරණය කරන සාධක හැටියට මේවා ලියන්න. අධිබලති මුදල් තීරණය කරන සාධක හැටියට මේ දෙක ලියන්න. මුදල් ගුණකයේ තීරණය කරන සාධක හැටියට මේවා ලියන්න. ඊට පස්සේ අදාළ ලකුණු ලැබෙනවා. අපි එමුනම් මෙවැනි සංකල්පයකින් නැවත අපි හමු වෙමු. අදට අවසන් වෙමු. ආයිබෝවන්.